Good evening guys. Ada api chicken curry kastu recipe yak obada Japanese recipe yak Sri Lankan ආකාරයට Sri Lankan රසයන් එකතු කරගනිමින් ඔබට අද ගෙනීමට සූදානම් වෙනවා. ඒකට අවශ්‍ය කරන ingredients නම් chili flakes, curry powder, pepper, salt, turmeric, boiled carrot and potato, 1 egg, grated coconut, fresh garlic chop, fresh onion chop, carrot, white flour, breadcrumb, coriander leaves, lemon, and chicken breast. හොඳින් පිරිසිදු කර chicken breast එකක්. හරියන අපි chicken එකේ ඉතාමත් පිරිසිදුව නිවැරදි ක්‍රම වලට යොදාගෙන පිරිසිදු කරගෙන මෙන්න මේ ආකාරයෙන් ගෙඩියටින් තියාගෙන මෙන්න මේ ආකාරයකට chicken එක අපි කට් කර ගන්නවා. මේ කට් කරගෙන අපි මේක chicken එක හැම කර ගැනීම සඳහා මෙන්න මේ වගේ එකක් උපයෝග කරගනිමින් මේ ආකාරයෙන් හැම කර ගන්නවා. හැම කර ගැනීම තමයි මේක සීසන් එක නිවැරදිව වැඩිලා chicken එකේ තියෙන නියම රස අපිට මේ ආහාරයේ නියම රස ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. හැම කරගෙන ඉඳලා අපි මේක සීසන් කර ගැනීම සඳහා යොමු වෙනවා. ඉතින් අපි යොදාගත් ingredients වෙන chili flakes, black pepper, salt, curry powder, tamarind, lime එකතු කර ගන්නවා. ඊපස්සේ අපි ටිකක් අරගෙන ඒක බෝල් එකකට එක් කරගන්නවා. මේ ආරෙන් එක් කරගෙන ඉවරලා අපි මික්ස් එකක් කරගෙන ඉවරලා ඒක මික්ස් කරනවා. දැන් මික්ස් කරගන්න මේක හොඳින් මික්ස් කරගන්නවා. මේ ඒකම අතට මතට හොඳින් මික්ස් කරගන්නවා. ඉතින් ඊපස්සේ අපි බ්‍රෙඩ් ක්‍රම් එක සීසන් කර ගැනීම සඳහා salt, pepper, curry powder, tamarind, මේ දැසේ මික්ස් කරගන්නවා. ඊපස්සේ අපි මේ සීසන් කරගත් chicken breast එක මේ ආකාරයට අරගෙන වල white flour එකේ හොඳින් තවරා ගන්න මේක. ඊට මේක සියලුම කොටස් වලට මේ white flour මුදුර හොඳින් මේ ආකාරයට ඇඟිලි ප්‍රයෝග කරගනිමින් මේ ආකාරයට හොඳින් සීසන් මේ බැටර් වෙනීම සඳහා අවශ්‍ය flour එක වද්ද ගන්න ඕනේ. ඊපස්සේ අපි මේ flour ටික මේ ආකාරයට ගොඩක් මේ flour වැඩි flour ඉවත් කරලා ඉවරලා මේ අපි මේවා කරගත්ත egg white මේ එකට දාලා ඒකත් මේ ආකාරයට හොඳින් හොඳට මේක වෙනතුරු හොඳින් මේ කරගන්න. ඊපස්සේ අපි මේක සීසන් කරගත්ත බ්‍රෙඩ් ක්‍රම් එකට සීසන් යෝගී පැන් එක උපයෝග කරගනිමින් ඉතින් මම සෑදීලා සෝස් එක සෑදීම සඳහා oil 1 teaspoon add කරගන්නවා. මේ ආකාරයෙන්. ඊපස්සේ oil එක හොඳින් heat වුණාට පස්සේ garlic add කරගන්නවා. ඊපස්සේ onion ඊපස්සේ අපි මේක හොඳින් සෝතේ කරගන්නවා. මේක අපි මේ ආකාරයට brown color මුදුරු හොඳින් සෝතේ කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට
කරගත් කැරට් එකතු කරගන්න. ඒකත් ඒ ආකාරයට හොඳින් සෝත් කරගන්න. salt add කරගන්න රස පදම අනුව. tamarind, curry powder, black pepper, chili blacks, sauce, white flour, සෝස් එක සැදීලා කරි කට්ටු පේස්ට් එකෙන් ස්වල්පයක් එක් කරගන්නවා මේ ආකාරයට. ඒත් ඉතින් අපි මේ ආකාරයෙන් හොඳින් මේ ග්‍රේට් කරගන්න කොකනට් මේ ආකාරයට එකතු කරගන්නවා. one teaspoon ඊට පස්සේ මේකට චිකන් ස්ටොක් කරගන්නවා. චිකන් ස්ටොක් එකතු කරගන්නවා. අවසානයට මේකට අපි කොරියන්ඩර් ලීව්ස් එකතු කරගන්නවා. ඉන්පසුව මේකේ තියෙන වෙජිටබල් වල කැරට් සානිත් ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳින් බොයිල් වෙන තුරු විනාඩි 15ක් 30ක් අතර හොඳින් කුක් කරගන්නවා. වෙන දවසක් ටික්නස් එක සෝස් එක සෑදීම අවශ්‍ය කරන ටික්නස් එක මුදුනින් කුක් කරගන්න. කුක් කරගෙන අවසානයේ හොඳින් බ්ලෙන්ඩ් කරගෙන හොඳින් සෝස් එක සෑදෙන තුරු ටික් වෙන තුරු බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ පදම එනතුරු මේක කුක් කරගෙන ලිපෙන් ඉවත් කරගෙන විනාඩි 15ක් පමණ මේක හීට් එක අඩු වෙන තුරු පියලි කරලා මේක අපි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ ආකාරයට හොඳින් මේක මේ ආකාරයට බ්ලෙන්ඩර් එක කරගෙන කරගත් සෝස් එක එක් කරගෙන ඒ සෝස් එකේ නියම පද වෙන තුරු හොඳින් කුක් කරගන්නවා. සෝස් එකේ අපි නියම පදම කුක් වුණා පසුව බොයිල් කරගත්ත කැරට් and potato නාගරට එක් කරගන්න. ඉතින් සෝස් එකට වදින තුරු හොඳින් කරගන්න. වෑන් එක මේකට කොකොනට් ඔයිල් කරගන්නවා. ඔයිල් එක හොඳින් හීට් වුණාට පසුව අපි කලින් සූදානම් කරගෙන බෙඩ් ක්‍රම් කරගත් චිකන් බෙස්ට් එක මේ ආකාරයට එක් කරගනිමින් ෆ්‍රයි කරගන්න ඕන. ආකාරයට එක් කරගෙන හොඳින් මේ පැත්ත පෙරලමින් පසුව මේ චිකන් බෙස්ට් එක අනිත් සයිඩ් එක කුක් කරගැනීමට සහ දෙපැත්ත මාරු කරගන්න මේ ආකාරයකට. මේ ආකාරයෙන් මේ පැත්ත හොඳින් මේ බ්‍රවුන් කලර් එක වෙනකොට ෆ්‍රයි වෙන්න ඕන. මේ ආකාරයෙන් හොඳින් බ්‍රවුන් කලර් එක වෙනතුරු ෆ්‍රයි පසුව
chicken breast එක අපි තෙල් එකෙන් ඉවත් කරගන්නවා. මේ සාදාගත්ත චිකන් කරි ගස්තු මේ ඉතාමත් අලංකාරවත් ආකාරයට ප්ලේටඩ් කර ගැනීම සඳහා යන්නේ. මේ චිකන් කරි ගස්තු රෙසිපියට ඉතාමත් මේ ගැළපෙන සහ මේ ගැළපෙන්නේ රයිස් එක. ඒකට අපි මේකේ white rice cook කරගෙන අරගෙන තියෙන එක ගෙදර සාදා ගන්න white rice වත් ගැටලුවක් නැහැ. ඒක අපි මේ ආකාරයට ප්ලේට් එකට එක් කරගන්නවා. සෝස් එක මේ ආකාරයට ප්ලේට් කරගන්න. ප්ලේට් එක අපි මේ ආකාරයට ගානිෂ් කරගන්නවා. ෆයිනල් ලුක් එක චිකන් කරි කස්තු රෙසිපි.